අද අපි හදමු මං කන්න කැමතිම කේක් එක. මේ තියෙන ත්‍රෙස්ලිචර්ස් කේක් රෙසිපි එක. මේක මාරම රසයි. හදන්න හරිම ලේසි. ඉන්ග්‍රේඩියන්ට්ස් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 100කට බේකින් පවුඩර් තේ හැඳි 1/4යි ලුණු තේ හැඳි කාලා එකතු කරලා මික්ස් කරගන්න. දැන් බිත්තර 4ක සුදු මද අරගෙන ඒක හොඳට බීට් කරගන්න මෙන්න මේ ප්‍රමාණයට එනකම්. මතක තියාගන්න බිත්තර සුදු මද බීට් කරනකොට කහමද චුට්ටක්වත් තියෙන්න බෑ. දැන් බිත්තර කහමද එකට වැනිලා තේ හැඳි 1යි සීනි ග්‍රෑම් 160ක එකතු කරලා විනාඩි 2ක් බීට් කරගන්න. දැන් ඒකට පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරලා මේ විදිහට ස්පැචුල එකකින් ෆෝල්ඩ් කරගන්න. ඒ අතරෙම මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 70කුත් එකතු කරගන්නවා. පාන් පිටි එක හොඳට මික්ස් වුණාට පස්සේ කලින් බීට් කරගත්ත බිත්තර සුදු මද ටිකත් එකතු කරගෙන මේ විදිහට මික්ස් කරගන්න. මේ හදාගත්ත කේක් බැටර් එක ග්‍රෑම් 500ක ට්‍රේ එකක සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගන්න. ටූත්පික් ටෙස්ට් එකක් කරලා බලන්න බේක් කළා මදි නම් තව විනාඩි 5ක් විතර බේක් කරගන්න. දැන් කේක් එක රස්නේ තියෙද්දිම මම ඒක මේ විදිහට ගෑරොප්පකින් සිදුරු කරගත්තා. ට්‍රෙස්ලිචර්ස් කේක් වලට අපි සාමාන්‍යයෙන් කිරි වර්ග 3ක් එකතු කරගන්නවා. එවපරේටඩ් මිල්ක් එකතු කරගන්න ඕනේ. හැබැයි ලංකාවේ එක හොයාගන්න අමාරුයි. ඒ නිසා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 180කට වැනිලා ෆ්ලේවර්ඩ් කිරි මිලිලීටර් 180යි මිල්ක් මේඩ් ග්‍රෑම් 50කුයි එකතු කරගෙන කිරි එක හදාගත්තා. මේ කිරි එකේ අපි එවපරේටඩ් මිල්ක් දාලා හදන ෆ්ලේවර් එක ඒ විදිහටම එනවා. දැන් මම කේක් එක උඩට කිරි එකත් එකතු කරගෙන විපින් ක්‍රීම් ඇඩ් කරලා ස්ට්‍රෝබෙරිස් ඇඩ් කරගත්තා. මේක තමයි මම try කරලා තියෙන රසම කේක් රෙසිපි එක. ඔයාලා try කරලා බලන්න. මේ වගේ වීඩියෝස් බලන්න මාව follow කරලා තියාගන්න. See you in the next video.